හොඳයි. ඉංග්‍රීසියෙන් කතා කරද්දී පොතේ තියෙන විදියටම නැතුව ටිකක් නැචරල් විදියට නේටිව් ස්පීකර් කෙනෙක් වගේ කතා කරන්න අපි හැමෝම ආසයි නේද? අන්න ඒකට තියෙන නියම රහසක් තමයි ෆ්‍රේසල් verbs. මේවා හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තත් අපේ කතාවේ ලොකු වෙනසක් ඇති කරගන්න පුළුවන්. ඇත්තටම මේ ස්වදේශිකයෙක් වගේ කතා කරන එකේ රහස ග්‍රැමර් පොත්වල නම් නෑ. ඒක හැංගිලා තියෙන්නේ මේ වගේ නිතරම පාවිච්චි වෙන. හැබැයි ඉස්කෝලේදී අපිට වැඩිය උගන්වන්න නැති phrasal verbs වල. ඉතින් අපි බලමුද මේ රහස් එකකින් එක මොනවද කියලා? හරි. එහෙනම් අපි මුලින්ම බලමු සංවාද සහ සම්බන්ධතා ගැන. ඒ කියන්නේ අපි හිතන දේවල් අපිට දැනෙන දේවල් ප්‍රකාශ කරගන්න පාවිච්චි කරන phrasal verbs ටික. මේවන එදිනෙදා ජීවිතේට හරිම වැදගත්. හරි. අපි පළවෙනි එක bottle up. bottle up කරනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ අපිට එන තරහ, දුක්ඛ වගේ හැඟීම් ඒවා පිටට පෙන්වන්නේ නැතුව හිත ඇතුළෙම තද කරගෙන ඉන්න එකට. කේන්තියක් ආවත්, දුකක් දැනුණත් ඒක එළියට නොදා ඉන්නකොට තමයි අපි මේ bottle up කියන එක පාවිච්චි කරන්නේ. මේක වාක්‍යයක පාවිච්චි කරන එක හරිම ලේසි. bottle up කියන එකට පස්සේ අපි හංගගන්න හැඟීම එකතු කරනවා. ඒ කියන්නේ anger, sadness වගේ වචනයක්. මෙන්න බලන්න උදාහරණයක්. I bottled up my anger and talked with him. ඒ කියන්නේ මම මගේ තරහයි යටපත් කරගෙන එයාත් එක්ක කතා කළා. බලන්න ඇතුලෙන් තරහින් හිටියත් ඒකේ පොඩ්ඩක්වත් පෙන්වන්නේ නැතුව සාමාන්‍ය විදිහට කතා කළා කියන අදහස තමයි මෙතනින් එන්නේ. හොඳයි. දැන් අපි බලමු bottle up එකේ නියම අනිත් පැත්ත. ඒ තමයි blurt out. blurt out කරනවා කියන්නේ කිසිම දෙයක් හිතන්නේ නැතුව එකපාරටම රහසක් හරි කියන්න හොඳ නැති දෙයක් හරි කටින් එළියට පනිනවට. මේකෙදිත් එහෙමයි blurt out කියන එකට පස්සේ එළියට කියවුන රහස හරි තොරතුරු හරි එකතු කරනවා. වැදගත්ම දේ තමයි මේක වෙන්නේ අහම්බෙන් කිසිව පාලනයක් නැතුව. උදාහරණයක් ගත්තොත් he blurted out that he likes that girl. ඒ කියන්නේ එයා අර ගෑනු ළමයට කැමතියි කියලා එයාගේ කටින් පැන්නා. බලන්න එයාට ඒක කියන්න අදහසක් තිබ්බේ නෑ. ඒත් නොහිතපු වෙලාවක එකපාරටම කියුණා කියන එක තමයි මෙතන තේරුම. හරි දැන් අපි යමු ඊළඟ කොටසට. ජීවිතයේ අභියෝගවලට මුහුණ දීම. ඒ කියන්නේ අපිට ප්‍රශ්න එනකොට, දේවල් සංකීර්ණ වෙනකොට ඒවා ගැන කතා කරන්න පාවිච්චි කරන ක්‍රියාපද ටිකක්. pile up. මේක නම් අපිට නිතරම වෙන දෙයක්. pile up වෙනවා කියන්නේ වැඩ, බිල්පත්, ප්‍රශ්න මේ වගේ දේවල් එක පිට එක එකතු වෙලා කන්දක් වගේ කොට ගැහෙන එකට. වැඩියෙන් වැඩ එනකොට මේ වචනේ තමයි හරියටම ගැලපෙන්නේ. මේක වාක්‍යයක දාද්දී ගොඩේ ගැහෙන දේ මුලින්ම කියනවා. ඒ කියන්නේ the tasks හරි bills හරි මුලින් කියලා ඊට පස්සේ pile up කියන එක දාන්නේ. මෙන්න බලන්න මේක නම් අපි හැමෝටම වගේ කියන්න වෙන දෙයක්. My work has piled up this week. ඒ කියන්නේ මේ සතියේ මගේ වැඩ හොඳටම ගොඩ ගැහිලා. ඉතින් ඔය වගේ වෙලාවක මේක නියමටම පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. ওই විදියට ගොඩ ගැහුණු ප්‍රශ්න, පැටලිලි ඒවා විසඳගන්න පාවිච්චි කරන නියම verb එකක් තමයි straighten out. straighten out කරනවා කියන්නේ වැරදි වැටහීමක් හරි අවුලක් හරි පැටලිල්ලක් හරි ලැහැලා ඒක හරි ගස්ස ගන්නවා කියන එක. මේක පාවිච්චි කරන විදියත් හරිම සරලයි. straighten out කියන එකට පස්සේ අපි විසඳ ගන්න යන ප්‍රශ්නේ මොකක්ද? ඒක එකතු කරනවා. උදාහරණයක් විදියට I want to straighten out our misunderstanding. ඒ කියන්නේ මට අපි දෙන්න අතර තියෙන වැරදි වැටහීම විසඳ ගන්න ඕනේ. යාළුවෙක් එක්ක හරි කවුරු හරි එක්ක හරි ප්‍රශ්නයක් වුණාම ඒක කතා කරලා විසඳ ගන්න ඕනේ කියලා කියන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් අපි යමු අපේ අන්තිම කොටසට. මේකෙදි අපි බලමු දෛනික ජීවිතයේදී, ඒ කියන්නේ ඉදිනදා වැඩවලදී අපිට ඉක්මනටම පාවිච්චිට ගන්න පුළුවන් හරිම ප්‍රයෝජනවත් verbs ටික. හරි. shop around මේක නම් අපි නිතරම කරන දෙයක්. shop around කරනවා කියන්නේ මොනවා හරි බඩුවක් ගන්න කලින් කඩෙන් කඩේට ගිහින් මිල ගණන් බලලා, quality එක බලලා හොඳම දේ හොඳම ගානට හොයන එකට. මේක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ මොනවා හරි දෙයක් මිලදී ගන්න කලින්, ඒ කියන්නේ before the purchase අපි shop around කළා කියලා කියන්න. තීරණයක් ගන්න කලින් අපි කරපු research එක ගැන කියන්න තමයි මේක යොදාගන්නේ. උදාහරණයක් බලන්න. I shopped around before I bought my new laptop. ඒ කියන්නේ මම මගේ අලුත් laptop එක ගන්න කලින් හොඳට කඩවල් ගානේ ගිහින් බැලුවා. සරලයි නේද? හරි. ඊළඟ එක let down. let down කරනවා කියන්නේ කෙනෙක්ගේ බලාපොරොත්තුවක් කඩන එකට. කෙනෙක් අපි ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නකොට ඒක ඉෂ්ට නොකර එයාව දුකටපත් කරනවට තමයි let down කරනවා කියන්නේ. මේක ඇත්තටම හරිම හැඟීම්බර බලවත් වචනයක්. හැබැයි මෙතන පොඩි විශේෂ දෙයක් තියෙනවා.
මේකෙදි අපි දුකටපත් කරන කෙනාව දාන්නේ let සහ down කියන වචන දෙක මැද්දට. ඒ කියන්නේ let plus a person plus down විදිහට. උදාහරණයක් විදිහට I don't want to let you down. මේක හරිම බලවත් වාක්‍යයක්. ඒ කියන්නේ මට කෙනෙක්ව දුකටපත් කරන්න අවශ්‍ය නැහැ, බලාපොරොත්තු කඩන්න අවශ්‍ය නැහැ කියන එක. මේකෙන් පේනව නේද phrasal verb එකේ තියෙන වැදගත්කම. හොඳයි. ඉතින් මේ තියෙන්නේ අද අපි ඉගෙනගත්ත අලුත් power ups ටික. හැංගීම් හංගගන්න bottle up කරනවා. වැඩ ගොඩ ගැහෙනකොට pile up වෙනවා. ප්‍රශ්නයක් විසඳන්න straighten out කරනවා. ඒ වගේම කෙනෙක්ව දුකටපත් කරන්න let down කරනවා. මේ ටික මතක තියාගන්න. ඉතින් අද ඉගෙනගත්ත මේ අලුත් phrasal verbs වලින් මුලින්ම පාවිච්චි කරලා බලන්න හිතෙන්නේ මොකක්ද? පොඩ්ඩක් හිතලා තමන්ගේ ඊළඟ ඉංග්‍රීසි කතාවේදී මේ වයින් එකක්වත් පාවිච්චි කරලා බලන්න.